හලෝ යාළුවනේ කොහොමද ඉතින් අද අරන් ආවේ වෙනස් විදිහේ vlog එකක්. මට හිතුණා vlog එකක් කරන්න. ඒ හින්දා මම හිතුවා මේ විදිහට vlog එක අරන් යනවා කියලා. ඇත්තටම මූඩ් ඩවුල් දවසුත් නැතුවම නෙවෙයි. ඒක තමයි මගේ හෙඩ්ලයින් එක. ඒකට හේතුවක් තියෙනවා එහෙම දාන්න. මොකද අපි සෝෂල් මීඩියා වලින් දකින්නේ සතුරු මොමන්ට්ස් විතරනේ. හැබැයි කැමරා එක ඔෆ් කරාට පස්සේ ඒක ඇතුලේ පොඩි පොඩි දුක හිතෙන දේවලුත් නැතුවම නෙවෙයි. මටත් මේ දවස්වල පොඩි පොඩි ඒ කියන්නේ හිතට ගොඩාක් දුක් වෙන දේවල් කියන්න ලොකු දේවල් නෑ. ඒ වුණාට මම කියන්නේ ඕනවට වඩා හිතන කෙනෙක්. ඒ කියන්නේ මට පුංචි දෙයක් ඇති ඕනවට වඩා හිතන්න. ඒ වගේ අය තවත් ඉඳී කියලා මං හිතනවා මේ බ්ලොග් එක බලද්දි. එහෙම ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මොකද ඒ වගේ දවස් ආවම ඒ දවස් ගෙවන්නේ කොහොමද? ඒ දවස් වලට මුහුණ දෙන්නේ කොහොමද? අපි ඒ වගේ දවස් ආපුවාම අපි අපිම කන්ට්‍රෝල් කරගන්න හදනවානේ. අපි තනියම ඉඳගෙන කල්පනා කරනවා, ඒ කියන්නේ හිතනවා, පැත්තකට වෙලා ඉන්නවා, තනියම ඇවිදිනවා, තනියම කියවනවා, ඔහේ ලියනවා, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මං ඒ ටයිප් එකේ මං කවුද කියලා ඇහුවොත් ඔයාලා මම කියන්නේ මං දවසම තනියෙන් ඉන්න මිනිස්සෙක්. මොකද මගේ හිතට ලොකු දුකක් බරක් හිතට ලොකු බරක් දැනුණොත් මම ගොඩක් වෙලාවට තනියම කාත් එක්කවත් කතා කරන්න කැමති නැහැ. තනියම ඒ හිතේ බර නිදහස් කරගන්න මිනිස්සෙක්. ඔයාලටත් එහෙම අවස්ථා ඇති. සමහර අය මම දැකලා තියෙනවා සමහර අය හිතට දුකක් ගොඩාක් පසුතැවීමක් ආවොත් තනියම පාල්තරටලා ඉන්නවා, නැත්තම් ලියනවා. ගොඩක් අය එහෙම ඒක තමයි රිලැක්ස් වෙන්න තියෙන එකම විසඳුම. අපි තවත් ඒ ගැනම ඒ කියන්නේ අපි ඇයි එහෙම උනේ, ඇයි එහෙම අපිටම වෙන්නේ එහෙම කියලා හිතන්න ගියොත් අපි ගොඩාක් වැටෙනවා. ඊට වැඩිය අපිට ලේසි ඒ දේවල් වලට මුහුණ දෙන්න හිත හදාගෙන පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න එක. ඇත්තටම ඒ වගේ දවස් ගෙවන්න එච්චර ලේසි නෑ. මොකද සතුරු දවස් නම් අපිට ඉක්මනට කිවිලෙන දවස් තියෙනවානේ. සතුරු දවස් අපේ හිතේ තියන් ඉන්න පුළුවන්. මේ වගේ දවස් එද්දී හිතනදී ඕනවට වඩා හිතෙනවා. මගේ දවස් වලට හේතුව කිව්වොත් මේ දවස් වල බිස්නස් එකේ කියන්නේ රිලැක්ස් එකක් නැතිකම නෙමෙයි තියෙන්නේ. බිස්නස් එක මග නතර කරලා ආයෙ පටන් ගත්තනේ. ඒ හින්දා මට හිතෙනවා ඒ හින්දා මට මේ පාර ඕඩර්ස් අඩුයි කියලා. ඒ කියන්නේ මම ඕනවට වඩා හිතනවා. ඕඩර්ස් අඩු වුණත් මගේ එදිනෙදා වැඩේ විදිහට කරගෙන යනවා. ඒ කියන්නේ කඩවල් වලට මගේ මේ කේක් අයිටම් දාන එකේ විදිහටම වෙනවා. උනට ඕඩර්ස් අඩුයි කියලා මට මගේ මයින්ඩ් එකේ හැම වෙලේම මට ඒක කියනවා. මම ඕනවට වඩා ඒක ගැන හිතනවා. එතකොට මම තේරෙන්නේ නැහැ මට මාව කන්ට්‍රෝල් කරගන්න. ඒ වෙලාවට මම කරන්නේ තනියෙන් ඉන්නවා. මම හොත ඊයේ ඉඳන් ගොඩක් වෙලාවට ගොඩක් අය කතා කරේ නැහැ. ගෙදර මිනිස්සු එක්කත් වැඩි කතාවක් නැහැ. තනියම කාමරේට ලයින් එක තමයි මගේ ප්ලෑන් එක උනේ. මම තවත් කාමරේ අත් දවසම ඒකයි මම ඔයාලට vlog එකක් කියන හිතුවේ. මිනිස්සෙක්ට හිතින් වැටෙන්න ඕන තරම් කාරණා තියෙනවා. හැබැයි අපි ඉතින් වැටලම් හිටියොත් වැටලම් ඉන්නවා. හැබැයි අපි ඉතින් කල්පනා නොකර ඊළඟට හෙට දවස ගැන හිතලා වැඩ කරොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මං හිතනවා හිතින් වැටලා ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් අය හිතින් වැටලා ඉතින් මම විතරයි හිතින් වැටලා ඉන්නේ. එහෙම කියලා හිතන අයට නැහැ. ඔයාලා විතරක් නෙමෙයි. අපි ගොඩාක් අය හිතින් වැටෙන අවස්ථා තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේ දේවල් වලට මුහුණ දෙන්න. කොහොමද මේ දේවල්ට මුහුණ දෙන්නේ කියලා කිව්වොත් ඔයාට පුළුවන් තනියම ඉඳලා හිත හදාගන්න. නැත්තම් පොතක් පතක් කියවන්න. නැත්තම් ෆෝන් එක පැත්තකට කරලා තනියම ඇවිදින්න. එතකොට හිත පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඒ වගේ කට්ටියට හිත රිලැක්ස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මගේ මූඩ් එකත් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තමයි මම මේ ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම මට පොඩ්ඩක් කතා කරාට පස්සේ මගේ හිත රිලැක්ස්. ඉතින් අද වීඩියෝ එක වෙනස් කියලා මම ඔයාලට කිව්වනේ. අද වීඩියෝ එක කතා කරන වීඩියෝ එකක් විතරයි. මම හිතනවා හැමෝටම මේ වගේ දවස් වලට
රිලැක්ස් එකේ හිත නිවා ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ දවස් වලට වැටෙන්න එපා. හෙට අපිට එන්නේ ලස්සන දවසක් කියලා හිතලා හෙට දවසට මුහුණ දෙන්න. මත් හිතනවා ඒ කියන්නේ අද දවස මං ඉවර කරලා තානවා අදින්. හෙට පටන් ගන්න දවස වෙනම මූඩ් එකකින් පටන් ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් හෙට දවසේ ලස්සනට පටන් ගන්න. ඒ දවසට මුහුණ දෙන්න. ඔයාලා හිතන්න ඕනේ ඔයාලට විතරක් නෙමෙයි හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝටම හිතින් දුක් වෙන දවස් තියෙනවා. ඒ දේවල් වලට හරියට මුහුණ දුන්නොත් ජීවිතේ කොට ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. මම හිතනවා ඔයාලට හිතට හයියක් එන දෙයක් මගේ වචන වලින් පිට වුණා කියලා. ඉතින් හැමෝටම පරිස්සමෙන් ඉන්න. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා like කරලා තියාගන්න. comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. bye. පරිස්සමෙන් ඉන්න.